Welcome to Rose Style. Don't forget to subscribe. Hello everyone, welcome back to Rose Style. ඔක්කොටම කලින් මම ඔයගලන්ට මේ ලැබුවා වූ සිංහල සහ හින්දි තොරතුරුත් සාමය සතුට සෞභාග්‍ය පිරි ධනාත්මක සිතවිලි තව තවත් වැඩි දියුණු වෙන සුබ නවවසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේම විශ් කරන්න ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ සිංහල අලුත් අවුරුදු දවස නිසා. මොකද මට මේක එඩිට් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් අද තමයි මට අප්ලෝඩ් කරන්න වෙන්නේ. කොහොම හරි මේ තමයි 2026 වලට අපේ ඔෆිස් එකෙන් යන ඇනුවල් ට්‍රිප් එක. ඉතින් මේකේ විස්තර තමයි මෙතනින් එහාට ඔයාලට අරගෙන එන්නේ මම. අපි මේ පාර යන්නේ ටිකක් දුෂ්කර පැත්තකට. පැය 6ක 7ක වගේ ගමනක් ගියා. පාන්දර ඉඳන් ඉතින් අපේ ළමයි වැඩ අල්ලලා ඉඳි මේ එක්කෙනෙක් වැඩ අල්ලලා තියෙන විදිය, උදේ ඉඳන්ම එයා වැඩ අල්ලලා තියෙන විදිය. මේ ප්ලේස් එක ඉතින් වෙනදා ගිය තැනම තමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ මීරිගම. ඔයාලා දන්න අය ඉතින් කමෙන්ට් කරගෙන යන්න. අතරම කිව්වොත් අපි ගියේ ප්ලේස් එක හරිම දුෂ්කරයි, ඒ වගේම හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ ඉතින් ඒ පරිසරය හරිම ලස්සනයි. වගේම මේකේ කියන්න කනකාටුදායක දෙයක් තියෙනවා. මේ තියෙන්නේ දිට්වා වේසනෙන් ඒ පළාතට වෙලා තියෙන හානිය. හරිම ලස්සන පැත්තක්. හැබැයි ඉතින් මේක දැක්කම හරිම දුක හිතුණා. ෆයිනලි ඔන්න ඉතින් අපි ලොකේෂන් එකට ළඟා වෙලා ඉන්නේ. මේ තමයි ලැවන්ඩිෂ් වයිල්ඩ් සෆාරි වස්ගම. අපි වස්ගමුවට තමයි මේ පාර අපේ ඇනුවල් ට්‍රිප් එක ආවේ. මම මේ වැව මොකක්ද කියලා නම් දන්නේ නැහැ. දන්න අය ඉන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න. මේක හරිම සරල විදිහට හැදුව රිසෝට් එකක්. ඒ වගේම තමයි මේක ලංකාවේ අපේ තියෙන ජාතික අනන්‍යතාවය පෙන්නන සිම්බල්ස් එකතු වෙලා හැදුණු තැනක් කියන පුළුවන්. මොකද ඒගොල්ලෝ ඒ වගේ දේවල් ගොඩක් ක්‍රියේට් කරලා තිබ්බා. දැන් මම ඔයාලව එක්කගෙන යන්නම් අපි එකමඩේට් ගත්ත රූම් එක බලන්න. මේක ෆැමිලි රූම් එකක්. මේක වෙනම ටී කොෆි හදා ගන්න ෆැසිලිටි එක තිබුණා. ඊට අමතරව මේ වගේ ඔයාලගේ නැත්තම් අපේ බඩුව එහෙම තියාගන්න කබඩ් එකක්, සේෆ් එකක්. ඒ වගේම බාත්රූම් එක මම දැන් ඔයාලට පෙන්නන්න. බාත්රූම් එකේ ෂවර් ඒරියා එක වෙනම සෙපරේට්ලි තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඊට අමතරව ඉතින් මෙහි තව තිබුණා ටීවී ෆැසිලිටි එක. ඊළඟට මේක ෆැමිලි රූම් එක කිව්වට මේකේ සිංගල් බෙඩ්ස් 3ක් තමයි තිබුණේ. මේ තියෙන එක. ඒ වගේම ෆෑන් එක, AC ෆැසිලිටි එයා ඔක්කොම තිබුණා. ඊට අමතරව ඉතින් මේ තියෙන බල්කනි එක. මේ බල්කනි එක කෙලින්ම ඕපන් වෙන්නේ පූල් ඒරියා එකටයි වැව පැත්තටයි. මේක ඉතින් ටෝටලි ගත්තොත් මට මේකට 10න් 7ක් 8ක් වගේ ලකුණු දෙන්න පුළුවන්. මොකද මම ඒ රූම් එකට ඇත්තටම ආසයි. ඊළඟට මේ තියෙන්නේ ඉතින් මේ තියෙන පැලක් හදලා පොඩි. ඒ පැල ඉඳන් ගත්ත වීඩියෝස් ටිකක් ඔයාලට පේනවනේ. හරිම ලස්සන තැනක්. මෙහි ඔයාලට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ගැන කිව්වොත් මෙහි අපි කරපු එක ඇක්ටිවිටි එකක් තමයි බයික් රයිඩ් කිය එක. මේ ගම වටේම බයික් රයිඩ් යන්න පුළුවන් රයිඩ් එකක්. කිලෝමීටර් 7ක 8ක විතර රයිඩ් එක. ඇත්තටම ගියොත් ඒක නම් හරිම වටින එක්ස්පීරියන්ස් එකක්. අර අපි ගමක තියෙන සුන්දරත්වය, ඒ දුෂ්කර බව දකින්න පුළුවන් හොඳ බයික් රයිඩ් එකක් තමයි මේක. ටිකක් මහන්සි. මේක කිලෝමීටර් 7-8ක් කොළඹ ඉඳන් ඇවිල්ලා කිලෝමීටර් 7-8ක රයිඩ් එකක් යනවා කියන ටිකක් මහන්සි වෙන වැඩක්. කොහොම හරි මම මේකට හරිම ආසයි. ඒ එක්ස්පීරියන්ස් එක නම් මාරම වටිනවා. ඊට අමතරව මේ වගේ ගේම්ස් ප්ලෑන් කරගන්න පුළුවන් ඔයාලට. තව මේ තියෙන වටිනම දේ තමයි සෆාරි යන්න පුළුවන්. නමත් ලැවන්ඩිෂ් වයිල්ඩ් සෆාරි. ඉතින් ඔයාලට සෆාරි යන්න ඒ ෆැසිලිටි එක මෙයාලගෙන් ඇරේන්ජ් කරගන්න පුළුවන්. ටීම් එකක් විදිහට යනවා නම් එහෙමයි. නැත්නම් ඉතින් ඔයාලට ඉන්ඩිවිජුවල් යනවා නම් ඒකත් එහෙමයි. මේ ගේම්ස් නම් අපි කරේ අත්‍තරම කිව්වොත් ට්‍රිප් එක ගිය දවසට පහවදා
කොහොම හරි ඉතින් මම ඉතින් මෙතන මට ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා තමයි මම අප්ලෝඩ් කරේ. ඒ වගේම තමයි මේ ගේම්ස් අපි ප්ලෑන් කරගත්ත දේවල් මෙයාලගේ මේ තියෙන ලොකේෂන් එකේ තියෙන ඉඩකඩ බලලා අපි පොඩි ලීඩර්ෂිප්ස් ඉම්ප්‍රූව්මන්ට්ස් ටිකක් අර ටීම් බිල්ඩින් ගේම්ස් ටික ප්ලෑන් කරා අපේ ඔෆිස් එකේ ඉන්න එම්ප්ලොයිස්ලාට. ඉතින් මේ තියෙන ඉතින් ඒව තමයි මම ඔයගලන්ට මේ ගේම්ස් ගැන ඉස්සරහට තව විස්තර අරගෙන එන්න. දැන් හවස 6:00යි. අපි අපේ නයිට් පාටි එකට රෙඩි වෙන්න තමයි ඉතින් ඉන්නේ. ඊට කලින් ඉතින් හරිම මහන්සි වෙලා ඉඳන් අපි වෙඩිගෙන දෙන්න තියෙන හැම ඇක්ටිවිටි එකම try කරා. දැන් ඉතින් මම පොඩි රෙස්ට් එකක් කරනවා. ඊළඟට නයිට් පාටි එකකින් හමු වෙමු. ඔන්න දැන් මම අරගෙන එන්නේ අපි රාත්‍රිය ගත කරපු හැටි. අපි ඉතින් වෙනද වගේම පොඩි පාටි එකක් ඕගනයිස් කරා. මේ වෙද්දී නම් අපිට ගොඩක් මහන්සි. පාටි එකේ වැඩි වෙලාවක් මම නම් ඉඳියේ නැහැ. අපිට බොනෆයර් එකකුත් මම රෙඩි කරගත්තා. මේකත් හොටල් එක ගානේ තමයි අපිට රෙඩි කරලා දුන්නේ. ඔන්න ඉතින් පිළිගැනීමේ කතාව කියලා අපි පාටි එක ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. මේක DJ මියුසික් එක ගේ පාටි එක. මේ DJ එකත් අපි ස්පෙෂලි රිසෝට් එකට රික්වෙස්ට් කරලා අරේන්ජ් කරගත් එකක්. මෙතන මම වැඩි වෙලා නම් ඉඳියේ නැහැ ළමයි. මොකද මට මහන්සි නිසා මම ඇත්තටම කිව්වොත් රූම් එකට ගියා. ඔයාලට මට පෙන්වන්න තව දෙයක් තියෙනවා. මේ තමයි මෙයාලගේ කබානස්. මේ කබානස් 17ක් විතර තියෙනවා මෙයාලගේ. මේකත් ඩබල් බෙඩ්ස් තියෙන කබානස්. මම කබාන එක ඇතුළේ නම් වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. ඉතින් ඔයාලා ටීම් එකක් වගේ එනවා නම් මේ වගේ මේගොල්ලන් කබාන ටිකත් ඔයාලට arrange කරගන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් next day morning මට ඇත්තටම ඔයාලට ළම මෙයාලගේ බුෆේ එකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මට අමතක වුණා. මම දැන් ඔයාලට පෙන්නන අපේ ගේම්ස්. මේ තියෙන්නේ තවත් ගේම් එකක්. අපිට ගේම්ස් දෙකයි ප්ලෑන් කරගන්න පුළුවන් උනේ. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්නම තමයි ඉතින් අපේ දෙවෙනි ගේම් එකත් ප්ලෑන් උනේ. මේක පොඩ ෆන් එක වැඩි වුණා අරකටත් වැඩිය. මොකද මේක අපේ ළමයි මුලදිම නෑවා. කොහොම හරි මම මෙතනින් එහාට වීඩියෝස් අරගෙන නෑ ළමයි. මම ඉතින් දැන් vlog එක එන්ඩ් කරන්න යන්නේ. ටිකක් දිග වැඩිත් වුණානේ. මම ඔයගලන්ට තව ගේන්නම් අපි පොඩ්ඩක් ගෙදර යනකොට ගත්ත පොඩි වීඩියෝස් දෙක තුනක්. එහෙනම් ඉතින් අපි තවත් vlog එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ vlogs පොඩ්ඩක් පරක්කු වෙනවා මේ දවස්වල. මම ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ. මම ඒකේ vlog එකකුත් ඔයාලට ළඟදිම අරගෙන එන්නම්. Thank you for the watching. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ හැමෝටම.